عيشي بلادي عاش اتحاد إماراتنا عشتي لشعب دينه الإسلام هديه القرآن حصنتك بسم الله يا وطن بلادي 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 بلاد حماك الإله شرور الزمان أقسمنا أن نفدينا من نعمل نخلص نعمل نخلص لما عشنا نخلص نخلص دام الأمان وعاش العلم يا إماراتنا رمز العروبة كلنا نفديك بالدماء نرويك نفديك بالأرواح يا وطن අයිබෝන් සුබ නවවසරක් හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා. සූර්යා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය කරන මොහොත ශ්‍රී ලාංකික හැමදිනාටම වගේම ලෝකයේ විවිධ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් වැදගත්. ඒ වැදගත්කම වටිනාකම එකතු කරමින් තමයි අද අබුඩාබි සිට අපි ශ්‍රී ලාංකිකයන් සමග එකතු වෙලා මේ අවුරුදු උළෙල අභිමානෙන් යුතුව සමරන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගරු තානාපති එස්.ජේ. මොහිදින් මැතිතුමා සහායම මැතිනිය ඒ වගේම නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනවිරත්න මහත්මයා මෙම අද ආරම්භක මොහොතේ ආරාධ්‍යයන් විදිහට මේ ස්ථානයට පැමිණ තිබෙනවා. අපි ශ්‍රී ලාංකික හැමදෙනාම එකතු වෙලා අද දවස පුරාම විවිධ කෙලිසෙල්ලම් සමග එකතු වෙලා ඔබව එකමුතු කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකික අභිමානය දැනෙන නව අවුරුදු උළෙලක් සමග. මුලින්ම මා කැමති අපේ ගරු තානාපතිතුමන් වෙත යොමු වන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගරු තානාපති එස්.ජේ. මොහිදින් මැතිතුමා එතුමන් කියාවි ඔබට මේ ශ්‍රී ලාංකිකයන් සමග එකතු වෙලා මේ අවුරුද්ද සැමරීමේ වටිනාකම පිළිබඳව. මුල් වතාවට මම හිතන්නේ මේ අවස්ථාවට මම මේ සහභාගී වෙන්නේ සිරිතක් වශයෙන් ගත වූ වසර ගණනාවක් තිස්සේ අපේ තානාපති කාර්යාලයේ බක්මහ උළෙලක් අපි ආරම්භ මේ පවත්වනවා. උදේ ඉඳන් මධ්‍යම රාත්‍රිය දක්වා නොයෙකුත් අපේ රටටම ආවේනික නොයෙකුත් ක්‍රීඩා කටයුතු පිළිසෙල්ලම් සෑම එකක්ම එකකින් සමන්විත දිනය පුරා සියලු දෙනාගේම සතුට සඳහා යම් යම් දේවල් සංවිධානය කරලා තියෙනවා. මට සහ මගේ නියෝජ්‍ය තානාපති සහ අනිකුත් මගේ කාර්යාලයේ සේවක පිරිස සමග මෙයට දායක වීම සම්බන්ධව මම මුලින්ම ඒ අයට ස්තුති කරන අතර මේ සංවිධානය කරන අපේ සංස්කෘතික පදනම ඒ කියන්නේ අපේ තානාපති කාර්යාලයට අනුබද්ධිත දහම් පාසල, එතකොට පන්සල, ඒ වගේම තවත් ආයතන රැසක් සහභාගී වෙලා මෙම කර්තව්‍ය ඉතා සාර්ථකව සෑම අවසරම මේ අවසරත් ඒ ආකාරයෙන්ම සාර්ථකව ඉෂ්ට කිරීමට මම හිතන්නේ ඒගොල්ලෝ කවුරුත් අප වෙලා වැඩ කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතර කිව්වහම අවුව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. නමුත් අද මේ ශ්‍රී ලාංකිකයන් කාටවත් අවුවෙන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මොකද ඒ අවුව පරදන සතුටක් ඔවුන්ගේ හිත්වලට අරගෙන ඇවිත් තියෙන නිසා දවස පුරාම විවිධ කෙලිසෙල්ලම් ජන ක්‍රීඩා සමග ශ්‍රී ලාංකික බව අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට මවන්නට සූදානම් වන්නේ ශ්‍රී ලාංකික සංස්කෘතික සංගමයේ මිතුරන් එක්ක එකතු වෙලා ජාතික රූපවාහිනියෙන් මේ නරඹන්නට අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන්. සංස්කෘතිය රටින් රටට වෙනස් වෙනවා. නමුත් අපේකම අපේ හැඟීම වෙනස් වෙන්නේ නැහැ. කිරි ඉතිරීම රටට වගේම ලොවටම ප්‍රාර්ථනා කරන්නට අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් බොහොම සතුටින් යුතුව එකතු වෙලා ඉන්න. බලන්න මේ අයගේ මූණු වල තියෙන සතුට ඔවුන්ගේ මුහුණු වලටත් අද කිරි ඉතිරිලා වගේ තමයි අපිට පේන්නේ.
මේ ශ්‍රී ලාංකික නිවසේ එහෙම නැත්නම් මේ ශ්‍රී ලාංකික භවයේ ගෘහමූලිකයා වෙන්නේ තානාපතිතුමන්. ඒ නිසා එතුමන් තමයි ඉස්සෙල්ලම පහන් දැල්ලුවේ. ඒ පහන් දැල්වලා කිරිබත් තියෙනවා. අපි දන්න ලුණු මිරිස් තියෙනවා. මාළු ඇඹුල් තියල්, කැවුම්, කොකිස් අඩුවක් නැහැ. පොඩි වෙනසක් තියෙන ආස්මි වල විතරයි මේ බලන්න නේ. ලංකාවේ ආස්මි සුදු පාටයි, මෙහි ආස්මි කහ පාටයි. මම හිතන්නේ ගරු තානාපතිතුමන් අපේ පවුලේ ගෘහ මූලිකයේ හැටියටයි සැලකෙන්නේ. එතුමන් අතින් දැන් කිරිබත් කටක් කන්න කවුද ලෑස්ති වෙලා ඉන්නේ? මම හිතන්නේ ඔබතුමන් කවුරු හරි අපේ මේ නිවසේ ගෘහ මූලිකයේ හැටියට පියාණන් හැටියට කාටත් කිරිබත් කට කැවුවොත් හොඳයි කියලායි මම හිතන්නේ. නෝනාගේ අතිනුත් ගෘහ මූලිකයාට මම හිතන්නේ අපේ ගරු තානාපතිතුමන්ට කිරිබත් කටක් කවලා අපි මේ ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන එහෙනම් හැම දිනාටම ආරාධනා කරනවා මේ සෑම අපේ හෙළ සිරිතට අනුව අපේ සංස්කෘතියට අනුව අපේ ගෙවල් වල මේ බක්මා උළෙලේදී නිර්මාණය වෙන කැවුම් කොකිස් කිරිබත් මුං අලුවා අතිරස අග්ගල ආස්මී මේ හැම දෙයක්ම නොඅඩුව තියෙනවා. ඉතින් මේක නිකන් ඇත්තටම අපි මේ 70ක්ම දහස් ගාණක් ඈත හිටියට අපේම ගමේ ගෙදරක සිංහල අලුත් අවුරුද්දක් වගේ. හොඳයි අපි අද දවසේ ප්‍රථම තරගය අපි ආරම්භ කරන සූදානම් අබුඩාබි බක්මහා උළෙලේ මුල්ම තරගය මැරතන් 10 වන තරගයේ විදියට අපි ආරාධනා කරනවා ගරු තානාපතිතුමන්ට ආරම්භක සංඥාව ලබා දෙමින් තරග ආරම්භය ලබා දෙන තරගකරුවන් විතරක් නෙමෙයි මේ තරගකාරියෙකුත් ඉන්නවා. ඒ වගේ තවත් තරගකාරියක් ඉන්නවා. හරියට දුවලා තරග කරන්න ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපි සූදානම් ආරම්භ කරන්න මැරතන් 10 වන තරගය. මැරතන් තරගයේ ජයග්‍රාහකයා ධම්මික අවුරුදු 3ක් එක පිට මේ මැරතන් තරගයේ ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයා වාසනාවන්තයා මේ අවුරුද්දෙත් අනිත් හැම දිනාටම වඩා ඉදිරියෙන් බොහොම ජයග්‍රාහී ලීලාවෙන් ගමන් කරේ. ඔහුට කිසිම කෙනෙක් අභියෝගයක් උන්නේ නැහැ. කියන්නේ කොහොමද ලංකාවේදීත් ඔය වගේ දිව්වද? ඔව් මැරතන් කරේ මම ලංකාවේදී 2002 වෙනකන් දිව්වා. ඊට පස්සේ නතර කරා. ඊට පස්සේ ආපහු මෙහි ආවට පස්සේ අවුරුදු 4ක් දැන් දුවනවා. හොඳයි. ලංකාවේ ගම්පලාත කොහෙද? මම කැලණියේ බියගම මාබිම. හොඳයි අපි ධම්මිකට සුපතනවා තවත් ජයග්‍රහණ ලබමින් මේ දේශයේ අභිමානය රටටත් උරුම කර දෙන්නට තවත් ජයග්‍රහණ ලබා ගන්න. බොහොම ස්තුතියි. කාන්තාවන් දෙදෙනෙක් ඉදිරිපත් වුණා තරඟයට. ඇය තමයි මුලින්ම ආවේ. අපිට කියන්න කොහොමද තරඟ අත්දැකීම? හොඳයි ගොඩක් හොඳයි. රස්නේ වුණාට හොඳ තරඟයක් කියන්න පුළුවන් වුණා. ප්‍රියන්ත සෙනවිරත්න අපේ කලාකරුවා මේ වෙලාවේ මේ අවුරුදු කුමාරියෝ පිරිවරාගෙන ඉන්නේ. මට කුමාරියක් තෝරගන්න බැරුව මම ඉන්නේ. ඔක්කොම කුමාරියෝ. ඔක්කොම කුමාරියෝ ඇත්තටම ලස්සනයි. මම හිතන්නේ බක්මහා උළෙල අබුඩාබි රාජ්‍යයේ තියෙන බක්මහා උළෙලට සහභාගී වෙන අපේ සිංහල හෙළ කාන්තාවෝ සියලු දෙනාම ලස්සනට ඇඳගෙන පැළඳගෙන ඇවිල්ලා ඉන්නවා. ඉතින් කෙනෙක්ව තෝරගන්න එක ලේසි පාසු නෑ. දෙයිගෙඩිය හැන්ද මත තබාගෙන දිවීමේ තරගය ආරම්භ කරනවා. අබුඩාබි රාජ්‍යයේ වෙසෙන අපේ හෙළ කාන්තාවන්ගේ පළවෙනි තරගය දෙයිගෙඩිය හැන්ද මත තබා දිවීමේ තරගය. හැන්සමඟ කියාගෙන ගිහිල්ලා ජයග්‍රහණය ලබා ගන්න කෙනා නාලි ගමනක් වලන්දා. හොඳයි මේ දෙවෙනියා. දෙවෙනියා මේ දෙවෙනියා. නම? අනවරසයි. අනව කොහෙද? කඩගනාවේ. ඊළඟට කොට්ටපොර ගහන තැනට යන්න ඕනේ නේද? කොට්ටපොර ගැසීමේ තරගයට අපි අවතීර්ණ වෙන්න සූදානම් වෙන්නේ. හැමදෙනාම කොට්ටපොර ගසන ස්ථානයට යමු. අපි ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ කොට්ටපොර පිරිමි තරගයයි. පිරිමි අපේ ජව සම්පන්න අපේ මේ අබුඩාබි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික අපේ තරුණ කොල්ලෝ අතරින් ශක්තිවන්තම කොල්ලා තෝරා ගැනීමයි කොට්ටපොර තරගය. අට්ටාලය මත නැගී කොට්ටෙන් ප්‍රතිවාදියාට පහර දෙමින් තමන්ගේ ශක්තිය උරගා බලන මේ ශක්තිවන්ත තරුණයා තෝරන ක්‍රීඩාව කොට්ටපොර තරගය අපි ආරම්භ කරමු.
හොඳයි අපි සූදානම් දැන් කොට්ටපොරය පිරිමි අවසාන මහා තරගය ආරම්භ කරන්න. ඉෂාන් සහ ෂේන් දෙන්න සූදානම්. ෂේන් නිෂාන්ට දිරිමත් කරන්න බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. අපි බලමු එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ අබුඩාබි වල ඉන්න මේ තරුණ ජවය. අබුඩාබි අවුරුදු උළෙලේ තවත් උද්වේගකර තරගයක් ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ කාන්තා කොට්ටාපොර අවසාන මහා තරගය. හොඳයි අපි බලමු දෙන්න කවුද සහභාගී වෙන්නේ කියලා. අපිට නම කියන්න. දීපිකා පියදර්ශනී. දීපිකා කොහෙද ගම? දඹුල්ලේ. ශ්‍රේයානි මල්ලික කොළඹ. හොඳයි දඹුල්ලයි කොළඹයි අවසාන මහා තරගයේ සිතා සහභාගී වෙන්නේ. හොඳයි අපි බලමු කවුද තරගයෙන් ජයග්‍රහණය කරන්නේ කියලා. හොඳයි අපි දැන් සූදානම් ඉදිකට්ටට නූල දැමීමේ තරගය ආරම්භ කරන්න. මේ කාන්තාවෝ ටිකක් ඉන්නවා ඉදිකටු තියාගෙන. එහා පැත්තේ ඉන්නවා අපේ තරුණයෝ ටික. මේගොල්ලෝ නූල් අතේ තියාගෙන ඉන්නවා. මේගොල්ලන්ගේ යුගලේ ඒ කියන්නේ මේගොල්ලන්ට හිමි කාන්තාව එහා පැත්තේ ඉන්නවා. දැන් මීට කලින් ඕගොල්ලෝ දැකේ කට්ටිය තමයි. ඒ අය අතේ තියෙන ඉදිකටුවේ පුංචි සිදුරට මේගොල්ලෝ පරිස්සමෙන් මේගොල්ලන්ගේ අතේ තියෙන ඒ නූල දානවා. නූල දාගෙන මෙහා පැත්තට දුවගෙන එනවා. එහෙනම් අපි තරගය ආරම්භ කිරීමට සූදානම්. මේක යුගල තරගයක්. ජෝඩු කපල් ජෝඩු වෙනම ජෝඩු නෙමෙයි කපල් ජෝඩු. අපි බලමු ඉදිකට්ටට නූල දාලා ජයග්‍රහණය කරන්නේ කවුද කියලා. එක ජයග්‍රාහකෙක් අපි තෝරගන්න බලාපොරොත්තු වෙනවා ඉදිකට්ටට නූල් දැමීමේ තරගය. මනෝරි වේශානුයි තමයි ඔන්න අද තරගේ ජයග්‍රහණය ලබා ගත්තේ. කොහොම දැවිගත්ත කොහොම පිළිගත්ත දක්ෂයි. මොකක් කොටස ප්‍රසාදය කරන විදිහට මනෝරියි වේශාන්ටයි. ස්තුතියි අවසරයි. හොඳයි අපි අද එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ සිට අවුරුදු මිහිර අරගෙන යන වෙලාවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගෙදරට අවුරුදු අරගෙන ඔබත් එක්ක එකතු වෙනවා. ඔවුන් මේ පැමිණෙන හැම සමාජිකයෙක්ටම ආරාධනා කරනවා තෑගි දිනා ගන්න. ශ්‍රී ලංකා ගරු තානාපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ ගරු තානාපති එස්.ජේ. මොහිදින් මහත්මයාට එම මැතිනියට අපි ආරාධනා කරනවා මේ මොහොතට එකතු වෙන්න. ඒ වගේම නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනවිරත්න මහත්මයා සමග එකතු වෙලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නියෝජිතයන් මේ මොහොතට එකතු වෙලා ඉන්නවා. කළමනාකාරණී රෝෂිනී පෙරේරා මහත්මිය, ඒ වගේම අපේ මුදිතා අධිකාරී චන්දිම මහත්මයා ඇතුළු පිරිස. අපි සූදානම් මුල්ම මේ පැයේ ජයග්‍රාහකයන් තෝරාපත් කරගන්නට ගරු තානාපතිතුමාට. මොහොමඩ් රිම්සන් තමයි මුල් ජයග්‍රාහකයා. හොඳයි මීටර 100 කාන්තා අවසාන මහා තරගයට සහභාගී වන ජයග්‍රාහිකාවන් 7 දෙනෙක් ඉන්නවා අවසාන වටේට තේරුණු විශේෂයක් තියෙනවා මේ තරගයේ. අම්මගේ සහෝදරී නේ අම්මගේ නංගි ඒ වගේම දුවයි. අම්මයි නංගි දුවයි. එක පවුලු 3 දෙනෙක් ඉන්නවා. අපි බලමු කොහොමද තරගයේ ජයග්‍රහණය විසඳෙන්නේ කියලා. අනිත් 4 දෙනාත් ලේසියෙන් තරගය අතාරින්නේ නැහැ. අපි බලමු මේ ආරම්භ වෙන්නේ මීටර 100 කාන්තා අවසාන මහා තරගය.
හොඳයි දැන් අපි සූදානම් වෙන්නේ මේ පුංචි පැංචන්ගේ ටොපිය හිඳීමේ තරඟය ආරම්භ කරන්න. මේ අය ටොපිය හිඳින්න සූදානම් වෙලා ඉන්නේ. මේ එක කට්ටියක් බොහොම පුංචි කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා ටොපිය හිඳින්න. ඒ වගේම ටොපිය හිඳීමේ තරඟේ තවත් කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඒ අයට වැඩිය වයසින් වැඩි කට්ටිය. ඒ අය ටිකක් පස්සට කරලා අර අයට වැඩි අවස්ථාවක් ලබා දෙනවා. හොඳයි. ටිකක් දෙමව්පියොත් කලබලයි. ලංකාවේ වගේම තමයි. දෙමව්පියන්ගේ තරගයක් වගේ පොඩ්ඩක් දරුවන් තරගය හොඳයි. අපි තරගය ආරම්භ කරනවා. පොඩ්ඩෝ සූදානම් තරගයට ලෑස්ති තරගයට. අයියෝ පොඩ්ඩක්. හොඳයි ඔක්කොම ලෑස්ති. අපි සූදානම් තරගය ආරම්භ කරා. අයියකට පස්සට අයියලා ඉස්සරහින් අයියලා හොඳයි අපි අතුල ලියනගේ ජයග්‍රාහකයාට ආරාධනා කරනවා ටෙලිකොම් ආයතනයේ SLT ගෙදරට අවුරුදු තිලිනය ලබා ගන්න. ටෙලිකොම් ආයතනය මේ මැද පෙරදිග එහෙම නැත්නම් මේ කලාපයේ ඉන්න අයට සුවිශේෂ තිලින වගේම සුවිශේෂ දීමනාවකුත් හඳුන්වා දෙනවා ඇමතුම් සහ සම්මානතා ලබා ගැනීමේදී. අපි ආරාධනා කරනවා කළමනාකාරිණී රෝෂිනි පෙරේරා මහත්මියට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ අවුරුදු වලට එකතු වීම පිළිබඳව ඒ වගේම මේ කතරේ අවුරුදු මිහිර සමරන්න කොට දැනෙන සතුට පිළිබඳව වුන් එක්ක වචනෙන් බෙදා හදා ගන්න. වජිර මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන ආයතනය විදිහට ශ්‍රී ලංකා ටෙලිකොම් අද මේ එක්සත් එමීර් රාජ්‍යයේ අපි එකතු වෙලා සිටිනවා මේ බක්මහා අසිරිය විඳ ගන්න. ඉතින් අපි වගකිව යුතු ආයතනයක් විදිහට අපි ඒගොල්ලන්ට ධෛර්යය දෙන්න එකතු වෙලා ඉන්නවා අපි සතුටින්.
Happen epa, please. එක්සත් අරාබි එමිරාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික අප සහෝදර ජනතාවගේ ආදරණීය දූපුතුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මේ බක්මා උළෙලේදී උරගා බලන්නයි සූදානම් වෙන්නේ. බක්මා උළෙලක විශේෂ අංගයක් වන අපේ දරුවන්ටම තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න ලැබෙන අවස්ථාව තමයි ජනගී ගායනා තරඟය. මේ ජන ගායනා තරඟයට ඉදිරිපත් වෙන අපේ පුංචි දුවදරුවන් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා ඉන්නවා. අපි බලමු මේ අය අතරින් කවුද මේ ජන ගායනා තරඟෙන් ජයග්‍රහණය ලබන්නේ කියලා. විශේෂයෙන් මේ ජන ගායනා තරඟය විනිශ්චය කරන්නට විනිශ්චය මඬුල්ලක් සිටිනවා අපේ රූපවාහිනී සංස්ථාවේ ප්‍රවීණ නිෂ්පාදිකා, ඒ වගේම සංගීත විශාරද විනිතා කරුණාරත්න මහත්මිය, ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා ලක්මිනී උඩවත්ත මහත්මිය. විශාරද සංගීත විශාරද ලක්මිනී උඩවත්ත මහත්මිය. මේ දෙදෙනා තමයි මේ ජන ගායනා තරගයේ විනිශ්චය කරනු ලබන්නේ. අපේ පුංචි දරුවන් දැන් මේ ජන ගායනාවන් ඉදිරිපත් කරන ආකාරය ඔබ සැමට බලා ගන්න පුළුවන් වෙයි. මේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ මේ අබුඩාබි ප්‍රදේශයේ ජීවත් වෙන අපේ පුංචි දූල පුතාලා ජනගී ගායනාව කරන ආකාරය ඔබටත් බලා ගන්නට පුළුවන් වෙයි. බක්මා මංගල්‍ය ආවරණය කරන වීඩියෝ කරන්නේ එදෙන ශිල්පීන් වෙතරයි කතා කරන ප්‍රධාන කාර්යාලයේ අසරක පැමිණෙනවා. එන්න. ඔක බිමින් තියන්න මයික් එක. හරි. ඊළඟට අපි එන්න කියනවා කාටද දන්නවද? පුටුවක දුව මේ විශේෂ නිවේදනය ප්‍රභාත් ගුණවන්තිපා දිනා පහක් දිනා පිටක් පදක් මලපීට බාඹරිඳු සකල දුවමුත්තා ඔබ සොයාගත්තොත් සංවිධායක මණ්ඩලය අර බාලාන සඳ සාවිගේ පැටියෝ අර බාලාන රාන මොනරීගේ පැටියෝ ඔයා ඕවා ගණන් ගන්න. මම පැත්තේ හැරෙනවා. කායා ඉර අවරට
අපි විනිශ්චය මණ්ඩලයට අපේ නිදහස දෙමු. ඒ අය විනිශ්චය කරලා අපිට කිරලා මැනලා දාලා ලකුණු දාලා බල්ලා කියයි. ඊටම හොඳ ප්‍රශංසනීය කාරණාව තමයි අපේ මේ වැඩිහිටි අය අපේ දරුවන්ට අපේ මේ ජන ගායනාවන් පුරුදු පුහුණු කරලා තියෙන එක. මේ වචන කියලා දීලා තියෙන එක. මේ ගායනාවන් වලට උනන්දු කරලා තියෙන එක. ඒක හරිම ප්‍රශංසනීයයි. මම හිතන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික අපි හැම දෙනාම ඉතාමත් සතුටු වෙන්න ඕනේ අපේ දරුවෝ මේ මට්ටමින් මේ ජන ගායනාවන් ගායනා කිරීම සහ ඒ පිළිබඳව උන්ට දැනුමක් තිබීම ගැන අපි අත්පොළසන්නාදානම් වෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබි පුරවරේ ජීවත් වෙන ශ්‍රී ලාංකික අපේ මේ මිතුරයන් හැමදෙනාම එකතු වෙලා පවත්වන අවුරුදු උළෙල බක්මා උළෙලේ ජව සම්පන්නම ක්‍රීඩාවක් කණ්ඩායම් වශයෙන් බෙදිලා කණ්ඩායමේ ශක්තිය ධෛර්යය බලාගන්න සාමූහිකත්වය උරගා බලන අවස්ථාවක් කඹ ඇදීමේ තරගය ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. දැන් මේ පිටිපස්සේ ඉන්නේ සියලු දෙනා කණ්ඩායම් වල නායකයෝ. කණ්ඩායම් ගණනාවක් ඉදිරිපත් වෙලා තිනවා. මේ අය තම තමන්ගේ පැති තෝරා ගැනීමටයි සූදානම් වෙන්නේ. සංවිධායකයින් ඉතාමත්ම කැමති. ඒ වගේම අබුඩාබි පුරවරේ සිටින ශක්තිමත් ශ්‍රී ලාංකික තරුණියෝ කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ හැකියාව දක්ෂතාවය ධෛර්යය ප්‍රදර්ශනය කරන තරගයක් තමයි කඹ ඇදීමේ තරගය. එවනම් අපි එකතු වෙලා අදිමු කඹ අබුඩාබි පුරවරේ. තුන්දෙනාගෙන් අපි බලමු විනිශ්චය මණ්ඩලය අපිට තෝරා දෙන තුන්වන දෙවන සහ ප්‍රථම ස්ථානය කවුද කියලා. කොහොමුණත් කමක් නැහැ. හොඳ අත්පොළසන්නාදයක් එකතු කරන්න. මේ තුන්දෙනාටම හොඳ ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරා. ලංකාවේ විවිධ දේශීන් පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් අද දවසේ මේ ගෝල්ෆ් ක්‍රීඩාංගණයට ඇවිල්ලා ඉන්නවා. මේ අබුඩාබි ප්‍රදේශයේ ජීවත් වෙන ඒ වගේම එක්සත් අරාබි එමිරාජ්‍යයට ඇවිල්ලා ඉන්න අපේ ශ්‍රී ලාංකික අය තමන්ගේ දරුවන්ට දූ දරුවන්ට අපේ උරුමයන් කියලා දෙන්න තමයි මේ බක්මා උළෙල විශේෂයෙන් පවත්වන්නේ මේ අවුරුදු උළෙල. ඉතින් මේකට සහභාගී වෙන අපිට සහෝදරයෙක් හම්බුණා. එයත් එක්ක අපි කතා කරමු චුට්ටක්. මොකද හිතෙන්නේ අද දවස ගැන? ගොඩක් සතුටුයි. අපි ඉතින් ලංකාවට අවුරුද්දට හැම අවුරුද්දම යන්න හම්බ වෙන වාසනාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම පිටරට ඉන්න අපිට මේ වගේ අවුරුද්දක් දකින්න නරඹන්න සහභාගී වෙන්න ලැබෙන එක ගැන ගොඩක් සතුටුයි. අබුඩාබි අවුරුදු උළෙලේ ශ්‍රී ලංකා සංස්කෘතික පදනම අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම සංවිධානය කරන මේ අවුරුදු උළෙලේ කවුද අවුරුදු කුමාරී බක්මහා උළෙල 2016 අබුඩාබියට වසන්තය රැගෙන මේ අවුරුදු උළෙලේ අවුරුදු කුමාරිය තෝරාපත් කරගන්නයි අපි සූදානම් වෙන්නේ. මුලින්ම අංක 1 HA දිනේෂ් දර්ශනී කුමුදුමාලි. හොඳයි දර්ශනී අපිට ටිකක් දර්ශනී විස්තර ටිකක් කියන්න. මගේ නම දර්ශනී කුමුදුමාලි. මගේ රැකියාව නිර්මාණ ශිල්පිනියක් ලෙස මල් සහ තෑගි භෝග සහ සහකාර කළමනාකරණයක් ලෙස සේවය කරනවා. මගේ අවුරුදු වයස 23යි. අංක 2 දිනේශිකා ප්‍රභාෂිනී අරුණ ශාන්ත. අපි සූදානම් දිනේශිකා එක්ක කතා කරන්න. මගේ නම දිනේශිකා ප්‍රභාෂිනී අවුරුදු 22යි. මම මෙහි පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට සේවය කරනවා. අංක 5 මුම්තාස් බහාර්. My name is Mumtaz Bahar. I'm 24 years old. I working as a sales associate retail. From where? Sri Lanka, Wattala. අංක 6 ලක්ෂිකා පෙරේරා. ලක්ෂිකා පෙරේරා අංක 6. ලක්ෂිකා පෙරේරා. හොඳයි ලක්ෂිකාටත් පුළුවන් ලක්ෂිකා ගැන කතා කරලා විනිශ්චය මණ්ඩලයට කියන්න. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. මගේ නම ලක්ෂිකා පෙරේරා. මම දැනට මුදල් අය කැමි කෙනෙක් වශයෙන් සේවය කරනවා අබුඩාබි වල. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අංක 4 මනුකී මෙත්‍යානි අත්ප්‍රසන්න ප්‍රසාදයක් දීලා අපි ඇයට ආරාධනා කරනවා වේදිකාවට. මනුකිත් අපි ආයිබාන් කියලා පිළිගන්නවා. මනුකිටත් පුළුවන් විනිශ්චය මණ්ඩලයට කතා කරන්න. ආයිබෝන් මගේ නම මනුකී. මම ඉගෙන ගන්නේ මේරිලෑන්ඩ් ඉන්ටර්නැෂනල් ස්කූල්. අංක 3 නිල්මිනි ප්‍රදර්ශනී එක කතා කරලා. නිල්මිනි ඔබටත් පුළුවන් අදහස් කියන්න විනිශ්චය මණ්ඩලයට. එන්නේ මට
නිල්මිනී ප්‍රදර්ශනයේ නිල්මිනි එන්නේ වචන කියලා කියනවා පපුව අත ගන්නවා ඩොග් 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 ගාලා සද්දයක් ඇහෙනව නේද? හොඳයි. කේශ කල්යාණිය, දන්ත කල්යාණිය, වයක් කල්යාණිය මේ ආදී වූ පංච කල්යාණයෙන් යුතු රූබර ලලනාව කවුද? රූබර ශ්‍රී ලාංකික යුවතිය කවුද? අද අබුඩාබි අවුරුදු උළලේ තේරී පත්වනවා ඇති. රජ කාලේ නොවේ දැන් මේ කාලේ දැනුටත් සිතාදියේ නටන්න ලැබුණේ සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ දැනුටත් සිතාදියේ නටන්න ලැබුණේ චිරාල ගෙදර ඇත්තු තුන්නල් මේරා සූමවති මගේ නමත් ඕන මෙරායා චිරාල ගෙදර ඇත්තු තුන්නල් මේරා සූමවති මගේ නමත් ඕන මෙරායා සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ දැනුටත් සිතාදියේ නටන්න ලැබුණේ සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ දැනුටත් සිතාදියේ නටන්න ලැබුණේ. හොඳයි හැමෝගෙම අවධානය දිනාගත්ත අබුඩාබි අවුරුදු උළෙලේ ශ්‍රී ලාංකික අවුරුදු කුමාරියට තිල්ල ලබා දීම සිද්ධ කරන්නේ රොමානි මැතිනිය විසින් තුන්වෙනි ස්ථානය දිනාගනු ලබන්නේ මනුකී මෙත්තානි. අවුරුදු කුමරිය තේරීමේ තරඟේ දෙවන ස්ථානය දිනාගන්නේ කවුද? දෙවන ස්ථානය මුම්තාස් බහර්. ප්‍රථම ස්ථානය දර්ශනී කුමුදුමාලි. අපි දාස් මහත්මයාට ආරාධනා කරනවා ප්‍රථම ස්ථානය සඳහා පින්ල ලබා දෙන්නට. අපි දැන් ආරම්භ කරන්නේ සිඟිති අවුරුදු කුමරිය තේරීමේ තරගය. අංක 1 රිහානා. අංක 5 හකේෂි චරුකිෂි. හකේෂි චරුකිෂි. අංක 6 අංජනා මල්ෂි. අංජනා මල්ෂි. අංක 9 හොඳයි අපි ආරාධනා කරනවා පුංචි අවුරුදු කුමාරයන්ට ඉදිරියට එන්න. මුලින්ම අංක 9 අමන් ඉදිරියට එන්න. අභීෂ බෝධන යසිරු නෙත්මිත් අංක 6 අංක 9 අංක 12 අංක 6 යසිරු පබසර ටෙරාන් අංක 5 අංක 8 සමුදු නිම්සර අංක 4 තිසර පසින්දු අංක 4 පසින්දු අංක 13 විදර්ශ කුමාර අංක 14 සුවහස් නිලුපුල් අංක 15 දිසර හේරත් අංක 11 උදේව් බුලාන් අංක 10 ජෙහාන් රණවක අංක 3 රෝචන අංක 1 දෙනෙත් සත්සර අරිත අනුසර අංක 2 ඇෂ්ලි විජේසූරිය මේ සිඟිති අවුරුදු කුමාරවරු අපි විනිශ්චය මණ්ඩලයට ආරාධනා කරනවා මෙයත් පෙරසේම අසීරු තීරණයක් විය හැකි මේ සිඟිති ලස්සන සුකුමාර කුමාරවරුන්ගෙන් කවුද ප්‍රථම දෙවන තෙවන ස්ථාන ලබා ගන්නේ?
දිල්රුක්ෂි සෙනවිරත්න මැතිණියට අපි ආරාධනා කරනවා වේදිකාවට තාම ගෞරවයෙන් දිල්රුක්ෂි සෙනවිරත්න මැතිණියට අපි ආරාධනා කරනවා තිලින ප්‍රදානය කිරීමේ අවස්ථාව සමග එකතු වන්න අබුඩාබි සංස්කෘතික පදනම සංවිධානය කරන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා බැඳුණු මේ බක්මහා උළලේ සිඟිති අවුරුදු කුමාරයා තේරීමේ තරගයේ තුන්වන ස්ථානය අංක 9 අමන් තුන්වන ස්ථානය දිනාගන්නේ. දෙවන ස්ථානය අංක 8 සනුදු නිම්සර. දෙවන ස්ථානය අංක 8 සනුදු නිම්සර. ප්‍රථම ස්ථානය අංක 1 දෙනෙත් සත්සර. හෙට දිනේ තමුන්නාන්සලා ඉදිරියේ පායන තරු මේෂාන් දිසානායක අබුඩාබි රංගායතනයේ සිඟිති දුවරුන් ප්‍රසංග වේදිකාවේ අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා දෙවනි ස්ථානය ජෙහාන් චමිස්ක රණවක පළවෙනි ස්ථානය ලැබමින් වයස අවුරුදු 7 අතර කාණ්ඩේ ජයග්‍රහණය හිමි කරගන්නේ මිනුලි මන්සඳි ඒකනායක
අවුරුදු 8ත් 10ත් අතර තරගාංශයේ තුන්වෙනි ස්ථානය දිනාගෙන තිබෙන්නේ හිරුනි විභංගා මදනායක. ඒ වගේම දෙවන ස්ථානය දිනා සිටින්නේ සනුලි සදෙව්මා වික්‍රමතිලක. සියලු තරගකරුවන් අභිභවා පළවෙනි ස්ථානය දිනා සිටින්නේ වෙන කවුරුත් නෙවෙයි තෙනාෂි චමේකා සෝමරත්න. අවුරුදු 11ත් 14ත් අංශයේ තුන්වෙනි ස්ථානය දිනා සිටින්නේ පමිත් සංවිදු ඒකනායක. තවත් තුන්වෙනි ස්ථානයක් තිබෙනවා. ඒ තමයි පංචාල් ජයසුන්දර. දෙවන ස්ථානය දිනා සිටින්නේ තසන්නියා දිල්මානි විජේවර්ධන. සියලු තරගකරුවන් අභිභවා ප්‍රථම ස්ථානය දිනා සිටින්නේ සෞදි දෙව්මිනි නිස්සංක අශෝක විජේසේකර නම් සමරු කුසලානය ප්‍රදාන කිරීමේ අවස්ථාවටයි දැන් තමුන්නාන්සලා මේ යොමුවන්නේ. අශෝක විජේසේකර සමරු කුසලානය යනු හෙළබිම සංවිධානයේ ආරම්භක සමාජිකයෝ වූ අප අතරින් වියෝ අශෝක විජේසේකර මහතා සිහිවීම පිණිස එම සංවිධානය විසින් පිරිනමනු ලබන කුසලානයයි මේ. චිත්‍ර තරඟයේ වැඩිම ලකුණු ලබාගත් එක්සත් අරබ් එමිරාජ්‍යයේ 2016 අශෝක විජේසේකර නම් වූ සමරු කුසලානය දිනාගනු ලබන්නේ වෙන කවුරුවත් නෙවෙයි තෙනාෂි චමෝරිකා සෝමරත්න. මේෂාන් දිසානායක ප්‍රමුඛ අබුඩාබි රංගායතනයේ ශිල්පිනියන් විසින් තමයි මේ රංගනය තමුන්නාන්සලා වෙන ඉදිරිපත් කරනු ලබන්නේ. රංගනයේදී ගීතය පසුබිමින් වාදනය වන්නේ අපගේ උඩවත්ත ශිල්පිනියගේ ගීතයක්. රසස්වාදය මනදොල පිනවා ළඟටයි මේ සූදානම් වන්නේ. ෆේස් සංගීත කණ්ඩායමේ ශිල්පීන්ටයි මේ ආරාධනය. එක්සත් අරබ් එමිරාජ්‍ය දෙවනක් කරන්නට ප්‍රසංග වේදිකාවේ ෆේස් සංගීත කණ්ඩායමේ කොල්ලෝ ටික.
මදෙස බැලූ නයන කලු ඔබ මගේ කලු නයන කලු ඔබ මගේ කලු ආජාවේ මල් වැටෙන් එබි නිලු පුල් දැසින් මදෙස බැලූ නයන කලු ඔබ මගේ කලු නයන කලු ඔබ මගේ කලු සංගලතා පායලා මල් වෙට ගාව පිරිමවුදේ සුදු මල් තාරුකා ඇගේ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ලඳුනේ මටයි හැඟුනේ ආදරේ සඳුට උපමා ඔබයි ලඳුනේ මටයි හැඟුනේ ආදරේ ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු එතින් නොදාවන ලෝකය සැමටම සුවදායක කරමු එතින් නොදාවන ලෝකය සැමටම සුවදායක කරමු ඉඳලා සල්ලි හොඳට හම්බ කරපු සල්ලි මාළඟයි හරි ලස්සන පොඩි ගෙයක් හදලා ටීවී රේඩියෝ දාලා හම්බ කරපු සල්ලි මාළඟයි පල්යාසේ මෙතේ සතේ නැතුව ඉල්ල ගන්න කෙනෙක් නැතුව හිතේ අමාරුවෙන් හිටියේ මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරපු සල්ලි මාළඟයි යකි ජීවිතේ මේ පැණි පිරීලා ඇතේ මං කියලා ගුම්ගුම් නද දීලා අපි තුමගේ වදයකි ජීවිතේ මේ පැණි පිරීලා ඇතේ අපිලා ගුම්ගුම් නද දීලා සනසමු අපි තුමතේ මලි මලට පියඹමු තුඩින් තුඩට රොන් ගමු යන් තමා රස ඉතිරෙන මල් වැල්